අනේ මට වෙලාවකට හිතෙනවා මේ දිග කොණ්ඩේ කපලා කොට කරගන්න. කොච්චර කොට කරලා බැන්දත් මේක බිම ගෑවෙනවනේ. කට වහගන්න. එහෙම කිසිම දෙයක් කරන්න ඕන නෑ ඔයාගේ කොණ්ඩෙට. මං කොයිතරම් මහන්සි වුණාද ඔයාගේ කොණ්ඩේ මේ ගාන්න වවන්න. පොඩි කාලේ ඉඳන් හොඳම තෙල් හොඳම ෂැම්පු ගාලා තමා මං ඔයාගේ කොණ්ඩේ වැව්වේ. දැන් ඉක්මනට ඔයාගේ කොණ්ඩේ හදාගෙන එන්න. අපිට පාටියට යන පරක් වෙනවා. හරි අම්මේ විනාඩි 10ක් දෙන්න. මං ඉක්මනට එන්නම්. ටික වෙලාවකින් ලෑස්ති වෙලා ප්‍රියංකා තමන්ගේ අම්මා එක්ක ශර්මා මහත්තයාගේ ගෙදර පාටියකට යනවා. ඒ කවිතත් තමන්ගේ පුතා රාහුල් එක්ක එවිත් හිටියා. කවිතා ප්‍රියංකාගේ දිග කළු කොණ්ඩේ දැකලා ඇයට ගොඩක් කැමති වෙනවා. අනේ දෙවියනේ මොනතරම් ලස්සන කොණ්ඩයක්ද තියෙන්නේ මේ කෙල්ලට. දේව මෑණියෝ වගේ හරිම ලස්සනයි. මේ තරම් ලස්සන කොණ්ඩයක් මං අද වෙනකල් කිසිම කෙල්ලෙක් දැකලා නෑනේ. මෙයා මගේ ලීලි වුණොත් දිග කොණ්ඩයක් තියෙන ලීලි කෙනෙක් අරන් එන මගේ ප්‍රාර්ථනාවත් ඉෂ්ට වෙයි. කවිතා ප්‍රියංකව දැක්ක පළවෙනි වතාවෙන්ම ඇයට කැමති වෙනවා. කවිතා ශර්මා මහත්තයාගෙන් ප්‍රියංකාගේ ගෙදර ලිපිනේ ඉල්ලගෙන පහෝදාම තමන්ගේ පොඩි පුතාගේ කසාද යෝජනාවත් අරන් ප්‍රියංකාගේ ගෙදර යනවා. රාහුල් හොඳ පවුලක නිසා ප්‍රියංකාගේ දෙමව්පියෝ මේ යෝජනාවට කැමති වෙනවා. ටික දවසකට පස්සේ ඒ දෙන්නගේ කසාදය සිද්ධ වෙනවා. ඊට පස්සේ ප්‍රියංකා තමන්ගේ සැමියාගේ ගෙදර යනවා. ප්‍රියංකාගේ කොණ්ඩේ දැකලා අසල්වැසියෝ කියනවා "ෂා කවිතා, ඔයාගේ පොඩි ලීලිගේ කොණ්ඩේ කොයිතරම් දිගද? කොයිතරම් ලස්සනද? ඒත් මට නම් සැකයි මේ ලීලා දෙන රණ්ඩු වේද කියලා." ඒ කියන්නේ ඔයාගේ පොඩි ලීලිගේ කොණ්ඩේ දිග වුණාට ලොකු ලීලි හරිම අවලස්සන තට්ටියක්නේ. මේ කොණ්ඩේ නිසා ඒ දෙන රණ්ඩු වෙයි කියලායි අපිට නම් හිතෙන්නේ. ඒ අයගේ කතාව අහලා කවිතටත් ඒ ගැන බයක් දැනුණා. අනික් පැත්තෙන් ප්‍රියංකා නෑනගේ තට්ටේ ගැන අහලා පුදුම වුණා. "මොකක්ද අම්මේ තට්ට ලීලි?" "ඕදුවේ ඔයාගේ නෑන තට්ටයි. එයා කසාද දවසේ ඔළුව වහගෙන හිටියේ." ඒ වෙලාවේ අංජලි තමන්ගේ කාමරයෙන් එළියට එනවා. අංජලිට මේ හැම දෙයක්ම ඇහුණා. ඇය හැමෝම ගැන ගොඩක් තරහිනුයි හිටියේ. කොයි වෙලේ බැලුවත් කවුරු හරි අලුත් ලීලිගේ කොණ්ඩ ගැනමයි වර්ණනා කරන්නේ. අනිත් පැත්තෙන් මගේ තට්ට ගැන කියලා මට විහිළු කරනවා. මෙච්චර කාලෙකට කිසිම කෙනෙක්ට හයියක් තිබ්බේ නෑ මගේ අවලස්සන ගැන මේ ගෙදරට ඇවිත් විහිළු කරන්න. ඒත් අද මේ යක්ෂණිය නිසා මට මේ දේවල් අහන්න උනා. අංජලි තරහින් ප්‍රියංකා දිහා බලලා කාමරයට යනවා. ඒ විදිහට ටික දවසක් කිවිලා යනවා. එක දවසක් රාහුල් වැඩ ඇරිලා ඉති තමන්ගේ බිරිඳට මල් අරන් එනවා. මෙන්න ප්‍රියංකා, මං ඔයාට මල් ගෙනාවා. අනේ මේක හරිම ලස්සන මල් වැලක් නේ. ඔව්. හැබැයි ඔයාගේ කොණ්ඩේ තරම් නම් ලස්සන නෑ. දැන් ඔයා ඉක්මනට මේක ඔයාගේ ලස්සන කොණ්ඩෙන් ගහගන්නකෝ. එතකොට ඔයාගේ කොණ්ඩේ ලස්සන තවත් වැඩි වෙයි. එහෙනම් ඔයාගේ අතින්ම දාන්නකෝ. රාහුල්ලාගේ කොණ්ඩේ මල් ගහනවා. දුරින් ඉඳන් අංජලි මේ දේවල් බලාගෙන ඉඳලා තරහින් තමන්ගේ කාමරයට යනවා. මේ ප්‍රියංකා කොයිතරම් වාසනාවන්තද? එක පැත්තකින් දෙවියාට දිග කොණ්ඩයක් දීලා තියෙනවා. අනිත් පැත්තේ එයාට ගොඩක් ආදරය කරන සැමියෙක් ලබා දීලා තියෙනවා. ඔයත් පොඩ්ඩක් එළියට ගිහින් බලන්න. එයා කොයිතරම් ආදරෙන්ද මල් අරන් ඇවිත් ප්‍රියංකාගේ ඔළුවේ ගහන්නේ කියලා. ඉතින් ඔයා දැන් මොනවද කියන්නේ? ඔයාගේ මේ තට්ටොලුවට මට මල් අරන් එන්න කියලාද? මේ තට්ටේට මල් ගැහුවොත් කොහොමද යෙයිද? මදන් hina වෙමින් එතනින් යනවා. කසාද බැඳලා මෙච්චර කාලෙකට මදන් තමන්ගේ බිරිඳට මෙහෙම විහිළු කරලා නැහැ. ඒත් අද මේ කොණ්ඩේ දිග ලේලි නිසා ඔහුත් අංජලියට විහිළු කරන්න ගත්තා. ඒ නිසා ඇය තවත් ප්‍රියංකා ගැන තරහින් හිටියා. ටික දවසකින් මේ දෙන්න රණ්ඩු වෙන්නත් පටන් ගත්තා. මේ ගැන කවිතා හිටියේ ගොඩක් කනගාටුවෙන්. ඒ නිසා පොඩි ලේලි උඩ තට්ටුවෙත් ලොකු ලේලි පහත තට්ටුවෙත් හිටියා. එක දවසක් හැමෝටම එකට කසාදයකට යන්න සිද්ධ වුණා. කවිතා ගොඩක් වෙලා ඉඳන් තමන්ගේ ලේලිලා එනකම් බලාගෙන හිටියා. අනේ මේ ලේලිලා තව කොච්චර වෙලාවක් යයිද? අම්මේ මට මේ කොණ්ඩේ හදාගන්න. හරි දුවේ. ඒක නම් කමක් නෑ. මං දන්නවා. ඔයාට නම් ගොඩක් වෙලා යනවා. ඒත් මේ අංජලිට මොකද මේ තරම් වෙලා ගියේ? මොකද ඔයාගේ තට්ටේ මොනවා නම් පීරන්නද? ඔයාට බැරි වුණාද? ඉක්මනට ලෑස්ති වෙලා ප්‍රියංකාගේ කොණ්ඩේ පීරන්න උදව් කරන්න. දැන්වත් අපි යමු. මගුල් පෙරහැරත් පිටත් වෙයි.
ටික වෙලාවකින් ඔහුම මගුල් ගෙදරට ගියාට පස්සේ හැමෝගෙම ඇස්ගේ ප්‍රියංකගේ කොණ්ඩෙට හැමෝම ඒව වර්ණනා කරන්න ගත්තා. ෂා ප්‍රියංකා නංගි, ඔයා කොයිතරම් ලස්සනයිද? අනිත් පැත්තෙන් ඔයාගේ මේ කළු දිග කොණ්ඩ නිසා ඔයා තවත් ලස්සනට පේනවා. කියන්නකෝ ඔයා මොනවද ඔය කොණ්ඩෙට ගාන්නේ කියලා. අපි යමු. මට ඔයා එක්ක ෆොටෝ එකක් අරන් FB දාන්න ඕන. මුළු කසාදෙම හිටියගේ අවධානය තිබ්බේ ප්‍රියංකාගේ කොණ්ඩෙට. හැමෝම ඇවිත් ඇයට කතා කළා. අංජලි ලොකු ලේලි වුණත් ඇයට ඒ ගෞරවයවත් ලැබුණේ නැහැ ප්‍රියංකා නිසා. දැන් අංජලිට ප්‍රියංකා ගැන තිබ්බ වෛරය තවත් වැඩි වුණා. එදා රෑ ගෙදර ඇවිත් ඇයට සෙනසීම නිදා ගන්න බැරි වුණා. හරි ලොකු කොමින් නේද ප්‍රියංකා ඔයා ඉන්නේ? ඔයාගේ කොණ්ඩේ ගැන. දැන් මං ඔයාට හොඳ පාඩමක් උගන්වනවා. හැමදාම මතක හිටින්න. පහෝදා අංජලි උඩ තට්ටුවේ ප්‍රියංකාගේ කාමරයට ගිහින් ඇයගේ කොට්ටේ චුයින්ගම් එකක් කලවනවා. ටික වෙලාවකින් ප්‍රියංකා කුස්සියේ වැඩ ඉවර කරලා කාමරයට ඇවිත් හාන්සි වෙනවා. එතකොට ඇයගේ කොණ්ඩේ චුයින්ගම් එක ඇලවෙනවා. ආව් අනේ මේ මොකද්ද? මගේ කොණ්ඩේ චුයින්ගම් එකක් ඇලුනේ කොහමද? අම්මේ. ටික වෙලාවකට පස්සේ දෙන්නම එතෙන්ට එනවා. අම්මේ බලන්නකෝ මගේ කොණ්ඩේ චුයින්ගම් එකක් ඇලවිලානේ. අනේ හරි වැඩේ නේද? මං හිතන්නේ ඔය කොණ්ඩේ කපලා දාන්න නෙවෙයි ප්‍රියංකා නංගි. මං දැම්ම කතුරක් අරන් එන්නම්. නෑ ඒකේ කිසිම අවශ්‍යතාවයක් නෑ. ඔයා විනාඩි දෙකක් ඉන්න ප්‍රියංකා දුවේ මං ඉක්මනට එන්නම්. නැන්දම්ම ෆ්‍රිජ් එකෙන් අයිස් කෙට අරන් ඇවිත් ප්‍රියංකාගේ කොණ්ඩේ ගාලා ඒ චුයින්ගම් එක අයින් කළා. අයියෝ මේ නාකිචි මගේ ප්ලෑන් අවුල් කළානේ. කමක් නෑ. මේක හරි ගියේ නැති නිසා තව ප්ලෑන් එකක් හිතමු. පහවදා ප්‍රියංකා නාති අංජලියගේ කාමරයට ඇවිත් ප්‍රියංකා ඔළුවේ ගාන තෙල් එකට කොණ්ඩේ යන කිමිකල් එකක් දානවා. ප්‍රියංකා ඇවිත් ඒ තෙල් එක ටිකක් කෑවට පස්සේ ඇගේ කොණ්ඩේ යන්න ගත්තා. අනේ දෙවියනේ මගේ කොණ්ඩේ කොහොමද මෙච්චර ගොඩක් යන්නේ? මේකේ එක්ස්පයර් ඩේට් එකත් හරිනේ. මං හිතන්නේ මේ තෙල් එක සවුත් වෙලා වගේ. ඔයා මේක විසි කරන්න. මං හෙට ඔෆිස් ගිහින් ඉද්දි ඔයාට අලුත් තෙල් එකක් අරන් එන්නම්. මේ විදිහට ටික දවසක් කෙවිලා ගියා. අංජලි හැම දෙයක්ම පාවිච්චි කළා. ප්‍රියංකා පාවිච්චි කරන ඒත් ඇයගේ කොණ්ඩේ ආවේ නැහැ. ප්‍රියංකාගේ කොණ්ඩේ නිසා ඇය තමන්ගේ තට්ටගෙන හිටියේ ගොඩක් කනගාටුවෙන්. අංජලි කල්පනා කළා ප්‍රියංකාගේ මුළු කොණ්ඩෙම විනාශ කළා දාන්න පුළුවන් විදිහේ දෙයක්. පහුදා උදේ ප්‍රියංකා තමන්ගේ කොණ්ඩේ කඩා දාගෙන ඉඳගෙන ඉද්දි අංජලිගේ හිතට හොඳ අදහසක් ආවා. අද ප්‍රියංකාගේ මේ දිග කොණ්ඩේ තියෙන අන්තිම දවස වෙයි. අද මට නම් හොඳ දවසක් වෙයි. අංජලි පූජා පවත්වන්න යන මුවාවෙන් පහනක් පත්තු කරන්න ඇවිත් අංජලිගේ කොණ්ඩේ තියෙන තැන ඒ පහන තියෙනවා. ඒක පත්තු වෙලා ටිකින් ටික ප්‍රියංකාගේ කොණ්ඩේට ගෙනියවිලෙන්න පටන් ගත්තා. පරිස්සමෙන් ප්‍රියංකා. කවිතා ඉක්මනට එතනට ඇවිත් අංජලිගේ කම්බලට ගහනවා. මා හොඳටම දන්නවා මේ දේවල් ඔයා කලේ හිතාමතාමයි. මේ ඔයා මොනවද අම්මේ කියන්නේ? මම මොකටද එහෙම කරන්නේ? මොකද ඔයා ප්‍රියංකා දුවගේ දිග කොණ්ඩේට ගොඩක් ඉරිසියයි. මේ ගැන ප්‍රියංකා දුව කලින් දැනගෙනයි හිටියේ. අර චුයින්ගම් එකත් ඔයා යාගේ කොට්ටේ ලෙව්වේ. එතකොට තෙල් එකටත් කිමිකල් එකක් දැම්මේ ඔයා. අපිට ඔයාගේ සැමිය හැම දෙයක්ම කිව්වා. මට ලැජ්ජයි. ඔයාට මගේ ලොකු ලීලි කියන්නත්. නැතුව මම මොනවා කියලා කරන්න දම්මේ. මෙයා ආව දවසේ ඉඳන් ඔයාලා හැමෝම යාගේ කොණ්ඩේ වර්ණනා කරන එකමයි කරන්නේ. අනික මගේ අවලස්සන තට්ටගෙන කිය මට විහිළුත් කරනවා. මම හැමදේම කරලත් මගේ කොණ්ඩේ වැවෙන්නේ නැති එකට මගේ තියෙන වැරද්ද මොකද්ද? අංජලි අඬන්න පටන් ගත්තා. ප්‍රියංකා ඇවිත් ඇයව වැළඳගත්තා. පහුදා ප්‍රියංකා අංජලිව එක්කන් කොණ්ඩේ සම්බන්ධ ડોක්ටර් කෙනෙක් ළඟට යනවා. ගිහින් ඇයගේ කොණ්ඩේ වැවෙන්නේ නැති එකට ප්‍රතිකාර ගත්තා. ડોක්ටර් දුන්න විටමින් වලින් අංජලිගේ කොණ්ඩේ වැවෙන්න ගත්තා. ඊට පස්සේ ලේලිලා දෙන්න ගොඩක් සතුටින් ජීවත් වුණා.